අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්නම් ඔෆිස් යන්නේ නැතුව ගෙදර ඉන්න දවසට ගෙදර හැමෝටම උදේට කන්න රසමරස චිකන් රෝල් එකක් හදාගන්න. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි බලමු කොහොමද මේ චිකන් රෝල් එක හදන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට එකතු කරගන්නවා තලාගත්ත සුදු ලුණු මේස හැඳි භාගයක් විතර සුදු ලුණු ටික එකතු කරලා මෙන්න මේ විදිහට මිනිත්තු 20ක් 30ක් මම මේක fry කරලා අරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා chicken කෑලි ටිකක්. මම මේ chicken කෑලි ටික කටු නැති හොඳ chicken වලින් තමයි අරගෙන තියෙන්නේ. චිකන් ටික එකතු කරගත්තට පස්සේ මම ඒකට එකතු කරගන්නවා ලුණු ටිකක්. ඊට පස්සේ garlic powder ටිකකුයි ginger powder ටිකකුයිත් මම මේකට එකතු කරගන්නවා. තව 3-5 කුඩු ටිකකුත් මේකට එකතු කරලා මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මේකට ගන්න ප්‍රමාණවල් මම වීඩියෝ එකේ යටින් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ 3-5 වර්ග ටික එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මිනිත්තු 2-3ක් විතර මේක තෙලේ බෙදෙන්න දෙන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සෝයා සෝසුයි, තක්කාලි සෝසුයි. සෝයා සෝසුයි, තක්කාලි සෝසුයි එකතු කරාට පස්සේ මම මිනිත්තු 2-3ක් විතර මේ විදිහට මේ ටික හොඳට fry කරලා අරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා බීලුණු ටිකකුයි බෙල් පෙපර් ටිකකුයි මේ ටික එකතු කරගත්තට පස්සේ මම මිනිත්තු 2-3ක් විතර මේ විදිහට බීලුණු ටිකයි බෙල් පෙපර් ටිකයි චුට්ටක් තැම්බෙනකන් ලිපේ තියලා මම මේක ලිපෙන් බාලා අරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා පිටි කප් එකක්. ඒකට මම ලුණු ටිකකුත් මේ විදියට එකතු කරගෙන බිත්තරයකුත් එකතු කරගන්නවා. ඔගොල්ලෝ පිටි කප් එකක් ගන්නවා නම් එක බිත්තරයක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට වතුර ටිකකුත් එකතු කරලා මෙන්න මේ විදිහට මේ ටික හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. මේ ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ මම ටික ටික අහපව් මේකට වතුර එක් කරලා මෙන්න මේ වගේ බෙටර් එකක් හදා ගන්නවා. බෙටර් එක හදාගත්තට පස්සේ මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා අර හදාගත්ත බෙටර් එකෙන් ටිකක් මේ විදිහට පෑන් එකට එකතු කරගෙන ලස්සනට රොටි එකක් හදාගන්න තමයි හදන්නේ. අපි චිකන් රෝල් එක උතාගන්නේ මෙන්න මේ හදාගන්න රොටි එකේ. ඉතින් මම මේ විදිහට මේ රොටි එක ලස්සනට රවුමට හදලා අරගන්නවා. ඕගොල්ලෝ මේකේ දෙපැත්ත පෙරලලා දෙපැත්තම හොඳට පුච්චලා අරගන්න. අපි චිකන් රෝල් එක හදනකොට මේ රොටි එක කැඩෙන්නේ නැතුව තියාගන්න ඕන නිසා අපි මේක උඩට මතක ඇතුව මෙන්න මේ විදිහට ඔයිල් ටිකක් එකතු කරගන්න ඕනි. ඔයගොල්ලෝ ඔයිල් ටික එකතු කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ ස්පැචුලා එකෙන් මේක තද කරන ගමන් ලස්සනට රොටි එක පුච්චලා අරගන්න. ඉතින් මේ රොටි එක මෙන්න මේ විදිහට ලස්සනට පිච්චුණාට පස්සේ මම මේක ලිපෙන් බහලා අරගන්නවා. ඊට පස්සේ මම තවත් භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා මයොනයිස් මේස හැඳි 2ක් විතර. තව මම මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස් ටිකකුත්. තක්කාලි සෝස් ටිකයි මයොනයිස් ටිකයි ඊට පස්සේ මම හොඳට මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්නවා. මේ ටික මිශ්‍ර කරගත්තට පස්සේ මම මේකෙන් ටිකක් අරගෙන අපි අර කලින් හදලා තියාගත්ත රොටි එකේ මෙන්න මේ විදිහට හොඳට හැමතැනම ගා ගන්නවා. ඊට පස්සේ මම fry කරගත්ත chicken වලින් ටිකකුත් මේ විදිහට රොටි එක උඩින් තියලා මේක හොඳට රෝල් එකක් වගේ උතා ගන්න තමයි දැන් හදන්නේ.
චිකන් ටික එකතු කරගත්තට පස්සේ මම මේ රොටි එක ලස්සනට රෝල් එකක් වගේ නමලා අරගන්නවා. ඉතින් ඕගොල්ලොත් උදේකට එහෙම නැත්නම් හවසට තේබුන්න මේ චිකන් රෝල් එක හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.